ආයිබෝවන් ඔයාලා ක්‍රිකට් තරඟ එහෙම නැත්නම් ෆුට්බෝල් තරඟ රග තරඟ ඒ වගේ තරඟ නරඹනකොට ඔයාලා දැකලා ඇති කැමරාමන්ලා ඉන්නවා කැමරා විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම ඒ කැමරා හැම එකක්ම ග්‍රවුන්ඩ් එක මැද්දේ තියෙන මැද්දේ ඉන්න ප්ලේයර්ව zoom in කළා ප්ලේයර්ගේ ක්ලෝස් අප් ෂොට් එකක් ගන්න පුළුවන් දැන් කිසිම කැමරාවක් ග්‍රවුන්ඩ් එක මැද්දේ නැහැ. මැද්දට කිට්ටුව නැහැ. ග්‍රවුන්ඩ් එක වටේ එළියේ විතරයි තියෙන්නේ. එක්කෝ ඔඩියන්ස් එක ඉන්න පැත්තේ පැවිලියන් එක පැත්තේ වල තමයි කැමරා දාලා තියෙන්නේ. දැන් මේ හැම කැමරාවම අති විශාල කැමරා. ඇයි මෙයාලට ඒ වෙනුවට මේ ඒ කැමරා ඒ වගේ විශාල කැමරා වෙනුවට මේ DSLR වගේ පොඩි කැමරාවක් පාවිච්චි කරලා මේ වැඩේ කරන්න බැරිද? අපි බලමු මේ වීඩියෝ එක. ඔයාලට දැනගන්න පුළුවන් මේ බ්‍රෝඩ්කාස්ට් කැමරාවල එහෙම නැත්නම් ටෙලිවිෂන් ස්ටුඩියෝ වල ටෙලිවිෂන් channel වල පාවිච්චි කරන කැමරා මොනවද? මේවයි තියෙන විශේෂත්වය. අයි මේ වගේ මිලෙන් අධික අතිවිශාල කැමරා මේගොල්ලන්ට පාවිච්චි කරන්න වෙන්නේ මේ වගේ වීඩියෝ වල. ඇදී සිටින මේ වීඩියෝ එකත් එක්ක ඔයාලට කවදාකවත් ඉගෙන ගන්න නැති අලුත් විස්තරයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. දැන් මේ බ්‍රෝඩ්කාස්ට් කැමරාවල ඊටාම විශාල මිලෙන් අධිකම කොටස වන්නේ මෙන්න මේ ලෙන්ස් එක. මේ ලෙන්ස් එකෙන් තමයි විශේෂයෙන්ම ඉතා ඈත තියෙන වස්තුවක් zoom in කරන්න අපිට ඉතාමත්ම පහසුවෙන් කරන්න පුළුවන් වෙන්නේ මේ අතිවිශාල ලෙන්ස් එක. මේ ලෙන්ස් එක ඇතුලේ කාච ප්‍රමාණ විශාලයි. වැඩි කාච ප්‍රමාණයකින් මෙයා ආලෝකය නාභිගත කරලා අපිට මේ ඈත තියෙන වස්තුව ඉතාම කිට්ටුවට අරගෙන ක්ලෝස් අප් එකක් අරගෙන බලන්න පුළුවන් වෙන්නේ මේ ලෙන්ස් එක නිසා. මේ ලෙන්ස් එක විශේෂත්වය වෙන්නේ මේකෙන් පුළුවන් ඉතාම ඈත තියෙන වස්තුවක් zoom in කරලා අපිට ළඟ ඉඳගෙන බලනවා වගේ බලන්න පුළුවන්. ඒ වගේ මේ ලෙන්ස් එක සම්පූර්ණ කැමරා පද්ධතියම හයි කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ට්‍රයිපෝඩ් එකකින්. මේ ට්‍රයිපෝඩ් එකේ විශේෂත්වය වෙන්නේ මේක ස්මූත්ලි අපිට උඩ පහළ ගන්න පුළුවන්. ඒ වගේම අතිවිශාල බරක් දරා ගන්න පුළුවන්. මේකේ වීල්ස් තියෙනවා අපිට ඉස්සරහා පිටපස්සට ඒ වගේම අංශක 360ක් වටේට කරකවන්න tilt up tilt down left pan right pan එක pan කරනවා කියන්නේ මෙහෙම up down ඒ මොන විදිහකට කරලා ඉක්මනටම දැන් ක්‍රිකට් තරගයක බැට් එකකින් බෝලෙට ගහපුවාම බෝලේ බිම දිගේ යනකොට බෝලේ බිම දිගේ යන එක මෙහෙම කැමරාව බෝලේ ෆලෝ කරනවා ඇත්තටම. ඉතින් ඒ වගේ වීඩියෝ ගන්නේ මේ වගේ ට්‍රයිපෝඩ් එක තාමත්ම වැදගත් මේ වෙලාවට. ඊට පස්සේ තියෙනවා මේක තමයි කැමරා බොඩි. දැන් මේ ලෙන්ස් එක විශාල වුණාට මේ කැමරා බොඩි එක පොඩි සමහර වෙලාවට. සමහර වෙලාවට පොඩි ලෙන්ස් පාවිච්චි කරන වෙලාව තියෙන අවශ්‍යතාවය හැටියට සමහර වෙලාවට වයිඩ් ඇන්ගල් ලෙන්ස් පාවිච්චි කරන ලෙන්ස් එක මත දැන් ක්‍රීඩා තරඟවලදී අනිවාර්යයෙන්ම මේ වගේ ලොකු විශාල බැරල් ලෙන්ස් පාවිච්චි කරනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ ඒ වගේ ලෙන්ස් එකක් ඕන. මොකද අර zoom in කරලා ගන්න ඕන ගොඩක් ඈත තියෙන ඔබ්ජෙක්ට් එකක්. ඉතින් දැන් මේ කැමරා එකේ බොඩි එක මේක තමයි. ලෙන්ස් එකෙන් අවශ්‍ය ආලෝකය අරගෙන ඒ ආලෝකය නාභිගත කරාම කැමරාවේ බොඩි එක ඇතුළේ තියෙන සෙන්සර් එකක්. මේ සෙන්සර් එකේ ඉමේජ් එක ආලෝකයේ පතනේ වුණාම සෙන්සර් එකට සෙන්සර් එකෙන් ඉමේජ් එක ජෙනරේට් කරනවා. ඉතින් කැමරාවක බොඩි එක මේ වගේ මේ කැමරාව ඇතුළේ තමයි ඔය මෙකැනිසම් එක වෙන්නේ. ඒ කියන්නේ ආලෝකය කැමරාවට ලෙන්ස් එක මත පතිත වෙන ආලෝකය ඒක කැමරාවේ සෙන්සර් එකට ඇවිල්ලා සෙන්සර් එකෙන් ඊට පස්සේ කැමරා බොඩි එකෙන් ඒක වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරනවා. හරියට නිකන් අපේ ඇහැ වගේ. අපේ ඇහැට ආලෝකය කරනවාමනේ අපිට මොකක් හරි වස්තුවක් පේන්නේ. ඒ විදිහම තමයි කැමරාවෙන් මේ වීඩියෝ එක ජෙනරේට් කරන්නේ. කැමරාවේ ඇතුලේ වෙන කාර්ය ගැන වීඩියෝ එකක් වෙනම මම කරන්නම්. අදට දැන් මේ සම්පූර්ණයෙන්ම කැමරාවේ සම්බන්ධ වෙන උපකරණ මොනවද කියන එක අපි දැනගෙන ඉමු. ඊට පස්සේ මේ කැමරාව මෙන්න මේ වගේ කේබල් එකකින් මේ වගේ ෆයිබර් ඔප්ටික් හරි එහෙම නැත්නම් ට්‍රයක්ස් කියලා තියෙනවා. මේ කැමරාවට පවර් වෙන්නේ මේ කේබල් එකෙන් තමයි. දැන් පවර් කරන්නේ නැහැ මෙතන කැමරාව. ඉතින් මේ කේබල් එක වදින මෙන්න මේ වගේ උපකරණයකට. මේක කියන්නේ CCU කියලා. කැමරා කන්ට්‍රෝලින් යුනිට්. මේකෙන් තමයි කැමරාවට පවර් යන්නේ. ඒ වගේම කැමරාව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ CCU එකට මේ වගේ රිමෝට් කන්ට්‍රෝල් එකක් වදිනවා. මේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් තමයි කැමරාවට අපිට එන ආලෝක ප්‍රමාණය අඩු වැඩි කරන ඒවා. ඊට පස්සේ කලර් ඇඩ්ජස්ට්මන්ට් අපි හිතමු අපි
කැමරාවේ සෙටින් හැදුවන් පස්සේ අපිට තේරෙනවා ටිකක් කැමරාවේ කලර් එක හොඳ නැහැ. එක්ක රතු පාට වැඩි, එක්ක නිල් පාට වැඩි. ඒ වගේ අවස්ථාව අපිට මේ වගේ මේ R red and blue adjustment තියෙනවා. ඒකෙන් අපිට adjust කරගන්න පුළුවන් අවශ්‍ය. ඒ වගේම black level එක කොච්චර කළු පාටේ තියෙන ප්‍රමාණය, කළු ප්‍රමාණය වැඩි නම් කළු අඩු කරගන්න පුළුවන්. ඒ adjustment තියෙනවා. ඒ ඔක්කොම කරගන්නේ මෙන්න මේ වගේ RCP remote control panel. මේකෙන් තමයි කැමරාවේ ඔක්කොම මේවා ටික කරන්නේ, adjustment ටික. ඊට අමතරව කැමරාවට මෙන්න මේ වගේ lens එකට remote දෙයක් වදිනවා. මේ remote දෙක කියන්නේ එකක් zoom, එකක් focus. දැන් අපිට ඈත තියෙන object එකක් zoom in කරලා focus කරලා zoom out කරනකොට මේ zoom මේ focus එක ඒ විදිහට maintain වෙන්න ඕන. දැන් මේ broadcast lens වල තියෙන විශේෂත්වය ඒක තමයි. දැන් අපි DSLR කැමරාවක් පාවිච්චි කරනවා නම් අපිට අදාළ zoom lens එක මත අදාළ zoom කරන්න ඕන ප්‍රමාණය object එකේ තියෙන දුර ප්‍රමාණය මත lens එක මාරු කරන්න ඕන. ඔයාලා දැකලා ඇති කැමරාමන්ලා සමහරවල්ට කැමරා දෙකක් බෙල්ල එල්ලගෙන ඉන්නවා ෆොටෝග්‍රැෆර්ස්ලා. දැන් AL එහෙම තියෙන්නේ ඒ කියන්නේ lens එකේ size එක කැමරා දෙකේ lens එකේ size දෙක වෙනස්. එකක් දුර object ගන්න zoom lens එකක් තියෙනවා. අනිත් එක ළඟ object ගන්න wide lens එකක්. ඉතින් ඒ නිසා තමයි එයාලා කැමරා දෙකක් තියාගෙන දැන් අපිට බ්‍රෝඩ්කාස්ට් වලදී කැමරාමන් කෙනෙකුට කැමරා දෙකක් ඔපරේට් කරන්න දෙන්න බෑනේ. ඒ නිසා තමයි මේ බ්‍රෝඩ්කාස්ට් ලෙන්ස් එක ලොකු රේන්ජ් එකකට zoom in zoom out කරන්න හදලා තියෙන්නේ. ඒ වගේම මේ zoom in zoom out කරනකොට එයාගේ focal length එක ඒ කියන්නේ focus point එක හැමතිස්සෙම stable. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කැමරාමන්ට ටක් ගාලා ඊටාම වේගයකින් විශේෂයෙන් ක්‍රීඩා තරඟ වගේ වේගවත් ඉසව්වලදී ඒ වගේ මීටර් 100 200 වගේ වේගවත් තරඟ වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව එක දිගටම කැමරාව ෆෝකස් එකේ තියාගෙන වීඩියෝ එක එයාට දෙන්න පුළුවන්. දැන් කැමරාමන්ට මේ ඔක්කොම කරන්න එයාට මොනිටර් එකක් ඕනේ නේ. මෙන්න මේක තමයි කැමරාමන්ගේ මොනිටර් එක. මේකට කියන්නේ view finder එක. මේ view finder එකෙන් එයාට විශේෂ මාකර්ස් දාගන්න පුළුවන්, safety zone එක ඒ වගේම එයාට එක adjustment හදාගන්න පුළුවන්. එයාට අවශ්‍ය frame එක ඒ වගේම මෙනු කැමරාවේ මෙනු ගිහිල්ලා යාට මොනවා හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ඕනොත් ඒ වගේම විශේෂයෙන් මෙන්න මේ view finder එකේ මෙන්න මේ වගේ රතු පාට ලයිට් එකක් පත් වෙනවා. මේකට කියන්නේ tally light කියලා. ඒ කියන්නේ දැන් මේ කැමරාව විශාල ප්‍රමාණයක් තියෙනවනේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකදී ක්‍රීඩා තරඟයකදී මොකටද දැන් කැමරාමන්ට දැනගන්න තියෙන්න ඕන මොන කැමරාවද දැන් සිලෙක්ට් කරලා තියෙන්නේ. දැන් මෙයාගේ කැමරාව සිලෙක්ට් කරොත් මේ රතු පාට ලයිට් එක පත් වෙනවා. ඒ කියන්නේ මෙයා තමයි මේ වෙලාවේ ෆයිනල් අවුට්පුට් එක යන්නේ. ඉතින් එයා දැනගන්න ඕනේ මේ වෙලාවේ කැමරාව ස්ටඩි තියාගෙන ඉන්න. කැමරාව මූව් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ එයා කෙලින්ම මේ ඔන්න එයා යන්නේ ටීවී එකේ. ඔන්න එයා යනවා කියන්නේ එයා ෆයිනල් අවුට්පුට් එක එයාගේ තමයි මුළු ලෝකෙම ඉන්න ප්‍රේක්ෂකයෝ බලන්නේ. ඒ නිසා එයාට කැමරාව එහෙම හරවන්න බෑ. ඒ ඩිරෙක්ටර් කියන වීඩියෝ ෂොට් එක දිගටම එයා දෙන්න ඕනේ. ඉතින් එයාගේ වගකීම මේක තමයි. එයාට ඒක දැනගන්නේ මේ රතු පාට ලයිට් එකෙන් මේක ටැලි. ඒ වගේම මේ වගේ රතු පාට ලයිට් එකක් කැමරාවේ ඉස්සරහා පැත්තේ තියෙනවා. මේක තියෙන්නේ ප්‍රසන්ට්. දැන් ඔයාලා දැකලා ඇති ගෙදර දැන් ටීවී එක බලනකොට ප්‍රසන්ට් එක කැමරාවක ඉඳලා අනිත් කැමරාවට ප්‍රසන්ට් එකේ විෂුවල් එක මාරු වෙනකොට එයා ටක් ගාලා ඒ අදාළ කැමරාව දිහා බලනවා. ඒ වෙන්නේ මේ රතු පාට ලයිට් එකෙන්. මේක කියන්නේ ටැලි ලයිට්. මේක පත්තු වෙනකොට මෙයා දන්නවා දැන් මේ කැමරාව තමයි ලයිව් යන්නේ. එයා ටක් ගාලා ඒ කැමරාව දිහා බලනවා. ඉතින් ඕක තමයි view finder එකේ රාජකාරිය. ඊට අමතරව මේ කැමරාවට තියෙන headset එකක්. මේ කැමරාවට මොකද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩිරෙක්ටර්ට පුළුවන් කැමරාමන්ට කතා කරලා මෙන්න මේ මට මේ ෆ්‍රේම් එක දෙන්න, මෙන්න මේ ක්‍රීඩකයාගේ ක්ලෝස් අප් එකක් දෙන්න, සංගීත ප්‍රසංගයක් වගේ එකක් නම් මෙන්න මේ සිං කරන එක්කෙනාගේ ක්ලෝස් අප් එකක් දෙන්න, එක්ක මට දෙන්න කීබෝඩ් ප්ලේ කරන එක්කෙනාගේ ක්ලෝස් අප් එකක් දෙන්න. ඒ වගේ එයා කමාන්ඩ් කරනවා මට මෙන්න මේක දෙන්න. එක්ක අපිට zoom out කරන්න, තව zoom in කරන්න. එයාට කමියුනිකේට් කරන්න මේ හෙඩ්ෆෝන් එකෙන් තමයි. මොකද එයාට වෙන ක්‍රමයක් නැහැ. මොකද කැමරාමන් ඉන්නේ සමහර වෙලාවට මීටර් 200ක් එහා. දැන් මේ කේබල් මේ අර මං කිව්ව කේබල් මීටර් 200ක් වුණත් ඈතට යන්න පුළුවන්. ඉතින් දැන් අලුතෙන් එනවා ෆයිබර් ඔප්ටික් කේබල්. ෆයිබර් ඔප්ටික් කියන්නේ ආලෝකය යන්නේ මේක ඇතුලෙන් ආලෝකය මගින් තමයි මේ සිග්නල් එක පාස් කරන්නේ. කිලෝමීටරයක් දුර වුණත් මේ කේබල් එකෙන් මේ කැමරාව පවර් කරන්න. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මේ බ්‍රෝඩ්කාස්ට් කැමරාවල තියෙන. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම තවදුරටත් කන්ටිනියු කරන්නේ නැහැ. මම ආපහු වෙනම වීඩියෝ එකක් තවත් කැමරා සම්බන්ධව ඔයාලට
අරගෙන එන්නම්. ඊට අමතරව මොන වගේ type of camerasද තියෙන්නේ, මොනවද බ්‍රෑන්ඩ් වශයෙන් අපි ගොඩක් වෙලාවට world standard ගොඩක් Sony තමයි කැමරා වර්ග තියෙන. ඊට අමතරව තව වෙන වර්ග තියෙනවා. ඊට අමතරව මම ඔයාලට ආයි වීඩියෝ එකක් ගේන්නම් මේ සම්පූර්ණයෙන්ම ටීවී channel එකක් ඇතුලේ කොහොමද මේ කැමරාවෙන් පටන් ගන්න වීඩියෝ එක අපිට ගෙදරට එනකන් මොන වගේ විදියටද මේ සිග්නල් එක වීඩියෝ සිග්නල් එක යන්නේ, ඔඩියෝ සිග්නල් එක යන්නේ කොයි විදියටද. එහෙම වීඩියෝ එකක් පස්සේ දවසක් අරගෙන එන්නම්. හරි අපි ආයෙ හමුවමු. තවත් වැදගත් සුබ දවසක් සියලු දෙනාට.